ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර තිබූ එක් විශාලතම බොරුවක් එළියට පැමිණ තිබෙන අතර මෙම කරුණ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවා. ඒ අතරම මෑතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරයක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර දැන් ඒ සඳහා වන මීළඟ අධීර විමර්ශන ප්‍රතිපහණයෙන් ආරම්භ වී තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් කර ඇති රටවල් මොනවාද සහ කොපමණ මුදලක් වැය කර ඇද්ද යන්න පිළිබඳ වූ සම්පූර්ණ ලැයිස්තුවක් අද දින නිකුත් වී තිබෙනවා. එපමණක් නොව පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් එක් සාක්ෂියක් ප්‍රතික්ෂේප කරනු ලැබුව අතර පොලිස් පාර්ශ්වයෙන් හදිසි නිවේදනයක් නිකුත් වී තිබෙනවා. තවද වෛද්‍යවරුන් සඳහා නව තහනම් නියෝගයක් ගෙනවිත් තිබෙනවා. ඉතින් මේ සියල්ල පිළිබඳවයි අපි මෙම වීඩියෝවේදී සවිස්තරාත්මකව බලන්න යන්නේ. ඊට පෙර ඔබ මේ channelට අලුතින් පැමිණියා නම් channel subscribe කර එකතු වෙන ලෙස කාරණක ඉල්ලා සිටිනවා. එවිටයි මේ හා සම්බන්ධයෙන් අපට ඉදිරියේදී නිකුත් කළ හැකි සියලු වීඩියෝ ඔබට නරඹන්නට හැකිවන්නේ. ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ අතර එහිදී රුපියල් මිලියන 16.6ක් වංචා කළ බවට චෝදනා ලැබ ශ්‍රී ලංකාවේ අල්ලාසෝ දූෂණ කොමිසම මගේ අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් මෙහි ඊළඟ අධීර විමර්ශන බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වී තිබෙනවා. එනම් 5 දිනකකින් සමන්විත විශේෂ කණ්ඩායමක් පත් කර ඇති අතර හෙට දිනේදී දැනෙන බ්‍රිතාන්‍යයේ විසින බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වූ සරෝජා ශ්‍රීසේන මහත්මියගෙන් ප්‍රකාශක සටහන් කර ගැනීමට නියමිතයි. ඒ අතරම රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ ගමන් කළ සියලුම දත්ත රැස් කිරීමට නියමිත වන අතර මේ සඳහා වන ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විදේශ සංචාර සහ ඒ සඳහා වූ වියදම් ලැයිස්තු ඊයේ දින පාර්ලිමේන්තුවේදී නිකුත් කර තිබෙනවා. එනම් 2024 දෙසැම්බර් 15 වන දින ඉන්දියාවේ සංචාරක සඳහා රුපියල් මිලියන 1.2ක් වැය කර තිබෙනවා. ඒ වගේම 2025 ජනවාරි 14 වන දින චීනීය සංචාරක සඳහා රුපියල් මිලියන 0.8ක් වැය කර තිබෙනවා. ඒ වගේම 2025 පෙබරවාරි 10 වෙනි දින එක්සත් අරාබි එමිරාජ්‍යයේ සංචාරක සඳහා රුපියල් මිලියන 0.5ක් වැය කර තිබෙනවා. ඒ වගේම 2025 මැයි 4 වෙනි දින වියට්නාමයේ සංචාරක සඳහා රුපියල් මිලියන 1.9ක් වැය කර තිබෙනවා. ඒ වගේම 2025 ජූනි 11 වෙනි දින ජර්මනි සංචාරය සඳහා රුපියල් මිලියන 4ක් වැය කර තිබෙනවා. ඒ වගේම 2025 ජූනි 30 වෙනි දින මාලදීවයිනේ සංචාරය සඳහා රුපියල් මිලියන 0.7ක් වැය කර තිබෙනවා. තවද සැප්තැම්බර් 28 වෙනි දින ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට එතැන් සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අවසානයේ ජපානයට ගමන් කර ඇති අතර ඒ සඳහා මුළු වියදම රුපියල් මිලියන 5.5ක් ලෙස සඳහන් වෙනවා.